දාලා කෑම හදන එක කලාවක් කරගත්ත සයිබර් අවකාශයේ ඉන්න වයිල්ඩ් කුක් බුක් යන කෙනා ගැන තමයි ඔන්න අද අපි කතා කරන්න යන්නේ. අද වෙනකොට මිලියන ගානක ප්‍රේක්ෂක ආදරයක් ඔහු හිමි කරගන්න ඔහු සමත් වෙලා තියෙනවා. ඔහු නමින් චරිත් සුපුන් සිල්වා. ඉතින් මේ වන විට ශ්‍රී ලාංකීය YouTube ඉතිහාසය උඩු යටි කුරු කරමින් චරිත්ත පුළුවන් වෙලා තියෙනවා. ඒ YouTube සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 10 එහෙමත් නැත්තම් සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂ 100 සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ ඩයමන්ඩ් ප්ලේ බටන් එක හිමි කරගත්ත ලංකාවේ එකම සහ ප්‍රථම YouTuber බවට ඔහු පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩයමන්ඩ් ප්ලේ බටන් එක හිමි කරගත්ත ලංකාවේ එකම සහ ප්‍රථම YouTuber කියන්නේ ඉවුම් බිහුම් වල තමයි මේ චරිත්ගේ channel එකේ කරගෙන ගියේ. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ පුරාම වයිල්ඩ් කුක් බුක් ස්ටයිල් එකට කැමති ප්‍රේක්ෂකයෝ ගොඩක් ඉන්නවා. ඉතින් මිලියන ගානක ආදරයක් එක්ක ශ්‍රී ලාංකීය නාමය ලෝකයේ ඉදිරියට සනිටුවන් කරන්න චරිත්ට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂ සිල්වර් වේ බටන් එකක් එයා හිමි කරගත්ත මුල්ම සිල්වර් වේ බටන් එක වගේම මේ වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂ 100 සම්පූර්ණ කරලා ඩයමන්ඩ් ප්ලේ බටන් එක හිමි කරගන්නත් එයාට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඉවුම් බිහුම් කරන්න ඕන කාන්තාවක් විතරක් නෙමෙයි කියන සංස්කෘතිය යටතේ මෙයා වැඩේ පටන් ගත්ත මේ channel එක. ඉතින් මෙයාගේ මේ YouTube channel එක හදලා තියෙන්නේ 2020 නොවැම්බර් මාසේ 1 වෙනිදා. ඉතින් 2025 වෙනකොට මෙයාට පුළුවන් වෙනවා මිලියන 10ක ප්‍රේක්ෂක ජනාදරයක් හිමි කරගන්න. ඉතින් ලංකාවේ පළවෙනි ඩයමන්ඩ් ප්ලේ බටන් එක හිමි කරගත්ත අපේ වයිල්ඩ් කුක් බුක් යාළුවාට අපෙන් උණුසුම් සුබ පැතුම්.